අපි මේ පරිපතේ සකසා තියෙන්නේ ස්ථාන දෙකකින් බෙල් ස්විච් එකක් ක්‍රියා කිරීමට. ඒ කියන්නේ O ගේට් එකක් මගින් ස්ථාන දෙකකින් ක්‍රියා කිරීමට තමයි පරිපතේ සකසා තියෙන්නේ. ඒ සඳහා අපි යොදාගෙන තියෙනවා 4071 IC එකක්, රෙජිස්ටර් 3ක් යොදාගෙන තියෙනවා, පුෂ් බටන් 2ක් යොදාගෙන තියෙනවා, බෙල් එක වෙනුවට LED බල්බයක් ක්‍රියා කිරීමට යොදාගෙන තියෙනවා. මුලින්ම අපි යොදා ගන්න උපකරණය පරීක්ෂා කරගත යුතුයි මල්ටිමීටරය මගින්. ඒ සඳහා අපි මල්ටිමීටරයේ ඕම් ස්ථානයට සිලෙක්ට් කර ඊළඟට අපි බසර් එක ඔන් කරගන්නවා. මුලින්ම අපි පුෂ් බටන් එක චෙක් කරලා බලමු. පුෂ් බටන් එක යොදා ගන්න අපි නෝමල් ඕපන් සයිඩ් එක තමයි පුෂ් බටන් එක යොදාගන්නේ. ඒ සඳහා අපි පුෂ් බටන් එක චෙක් කරගමු. පුෂ් බටන් එක වැඩ කරනවා. ඊළඟට රෙජිස්ටර් චෙක් කරගන්න ඕනේ. රෙජිස්ටර් එක රෙසිස්ටන්ස් පෙන්නනවා. ඒ වගේම අනිකුත් උපංගත් චෙක් කරගන්න ඕනේ. මුලින්ම අපි පුෂ් බටන් දෙකට සප්ලයි එක දීලා ඒ අවුට් දෙක 4071 IC එකේ 1 2 අග්‍ර දෙකට සම්බන්ධ කරගන්නවා. 1 2 අග්‍ර දෙකට සම්බන්ධ කර ගැනීම අනතුර ඒ අග්‍ර දෙක රෙසිස්ටර් එකක් කරා රවුන්ඩ් කරගන්නවා. ඊට පස්සේ එක 4071 IC එකේ තුන්වෙනි අග්‍රයේ O ගේට් එකේ අවුට් එක තියෙනවා. O ගේට් එකේ අවුට් එකෙන් අපි යොදා ගන්න LED එක හරහා රෙසිස්ටර් එක හරහා ඒ අග්‍රේ ග්‍රවුන්ඩ් කරගන්නවා. ඊට පස්සේ 4071 IC එක 7 වෙනි අග්‍රේ අපි ග්‍රවුන්ඩ් කරගන්නවා. 14 වෙනි අග්‍රේට සප්ලයි දෙනවා, VCC සප්ලයි එක දෙනවා. දැන් අපේ පරිපතේ සම්පූර්ණ කරලා තියන්නේ අපි පරිපතේ පරීක්ෂා කර බලමු. පළවෙනි පුෂ් බටන් එක ඔබද්දි LED එක පත් වෙනවා. දෙවෙනි බටන් එක ඔබද්දි නැවතත් බල්බ් එක පත් වෙනවා. අපේ පරිපතේ සාර්ථකයි.